දඩම සුවඳ අපිට එනවා. ඇත්තටම වෙනස් සුවඳක් ඔබට පේන ආකාරයට සාම්ප්‍රදායික උපක්‍රම වලින් තමයි මේක පිළියෙල කරන්නේ. සුදුවලි ගැත්තෝ මේක වෙල් දන්ද මීඩියම් රෑ පොච්ච. රෙඩි පොච්ච. ඊත් පොච්ච. ඇත්තටම බටහිරින් හැමදේම කොපි කරන කාලෙක බටහිර අපිව කොපි කරාදෝ හිතෙනවා මේක දැක්කම සාම්ප්‍රදායික වැදි ආහාර වේලක්. සුදුබලි ගැත්තු අපිට කියන්න මොකද්ද මේකට කියන නම? දඩ මැක් පොච්ච. දඩ මැක්. රයිට්. අපි රස බලමු. රසයි පොච්ච. ඇත්තටම මාර රසයි වෙනම රසක්. මේ දඩමස් වල්ලූරු මස්ද ගෝන මස්ද නැත්තං මුව මස්ද සුදුවලි ගැත්තු? වඳුරු මස් පොච්ච. වඳුරු මස්. ඒ කියන්නේ දඹුල්ල ප්‍රදේශයේ කැලෑවකින්ද? නෑ පාරදුර ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයකින් තමයි ගත්තේ පොච්ච. පොඩ්ඩක් ලාබට ප්‍රීකුක් පොච්ච.